ආයිබෝවන් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ පුංචි දරුවන්ට කෑම කවද්දී දෙමව්පියෝ වශයෙන් ඔබට පාවිච්චියට ගන්න පුළුවන් පුංචි ටිප්ස් ටිකක් ගැන. පළවෙනි ටිප් එක තමයි දරුවෙක්ට අලුත් කෑමක් හඳුන්වා දෙද්දී වාර කිහිපයක්ම ඒ කෑම එක දරුවට ලබා දෙන්න. සමහර දෙමව්පියෝ වාර 1ක් 2ක් 3ක් දීලා දරුවා ඒ කෑම එක ප්‍රතික්ෂේප කරනවා නම් ආයේ ඒක දෙන්නේ නැහැ. ඔබ අවම වාර 10කට වඩා වැඩි සංඛ්‍යාවක්වත් එකම කෑම එක දරුවට පෙන්වන්න ඕනේ, දෙන්න ඕනේ. හැම වෙලේම බලෙන් කවන්නවත් බලෙන් දෙන්නවත් යන්න එපා. දරුවා කන අනිත් කෑමත් එක්ක ඔයා අඳුන්වලා දෙන ඒ අලුත් කෑම ජාතිය දරුවගේ ඉස්සරහින් තියලා තියන්න. එතකොට දරුවා ඒක ඕනේ නම් කයි, එහෙම නැත්නම් එයා ඒක අයින් කරයි. මේ විදිහට වාර කිහිපයක්ම ඔයා දරුවට එකම කෑම එක දුන්නාම දරුවා තේරුම් ගන්නවා, ඒ වගේම දරුවට වෙන් කරලා අඳුන ගන්න පුළුවන් දරුවා කන්න කැමති කෑම සහ දරුවා කන්න අකමැති කෑම. ඒ වගේම දෙවෙනි ටිප් එක තමයි දරුවා කන්න කැමති නෑ කියලා කොයිම වෙලාවකවත් එක එක කෑම අලුතින් හඳුන්වා දෙන්න යන්න එපා එක ළඟ. ඔබට පුළුවන් විවිධාකාර කෑම ಜಾති, විවිධාකාර පෝෂණ ගුණයන්ගෙන් සමන්විත කෑම ಜಾති දරුවට හඳුන්වා දෙන්න. හැබැයි ඔබ තෝරගත්ත කෑම ಜಾතිය මං කලින් කිව්වා වගේ වාර 1ක් 2ක් 3ක් නෙමෙයි වාර 10කටත් වඩා වැඩි සංඛ්‍යාවක් දරුවට හඳුන්වා දීලා දරුවා ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඔයා නවත්තන්න එපා. ඔයා ඒ පෝෂණ ගුණෙම තියෙන, එහෙම නැත්නම් පාට ටිකක් වෙනස් කරපු ඒ කෑම එකම, සයිස් එක වෙනස් කරපු කෑම එකම, වෙන ප්ලේට් එකකට දාලා ඒ කෑම එකම, එහෙම ඒ විදිහට පොඩි වෙනස්කමක් කරලා එකම කෑම එක දරුවට ආයෙ දීලා බලන්න. තුන්වෙනි ටිප් එක තමයි ඔයාට පුළුවන් දරුවගේ වයසට අනුව දරුවට හැකියාවක් තියෙනවා නම් දරුවත් එක්ක එකතු වෙලා උයන පිහන කටයුතු වලට සහභාගී වෙන්න. ඔයා ගෙදර අම්මා නම් ඔයා ගෙදර උයන්නේ. එතකොට දරුවවත් සම්බන්ධ කරගන්න ඔයාට පුළුවන්. මොකද මේ දරුවත් එක්ක එකතු වෙලා උයනම වෙලාවට දරුවට විවිධාකාර රස හඳුනා ගැනීමේ අවස්ථාවන් ලැබෙනවා. ඔයාට රස බලන්න දෙන්න පුළුවන් දරුවට. ඒ වගේම අමු එළවලු ඉදුණට පස්සේ එළවලු වල තියෙන රස වෙනස හඳුනා ගන්න අවස්ථාව දෙන්න පුළුවන්. පළතුරු කපන්න, ඊට පස්සේ විවිධාකාර ජූස් වර්ග, ඊට පස්සේ වතුර වැඩි වුණාම කොහොමද රස, වතුර නැතුව කොහොමද රස, සීනි දාපුවාම කොහොමද රස, සීනි නැතුව කොහොමද රස, ලුණු රස, පැණි රස, ඇඹුල් රස, තිත්ත රස, මෙන්න මේ වගේ විවිධාකාර රස වර්ග දරුවට හඳුනා ගන්න හොඳම අවස්ථාවක් තමයි දරුවත් එක්ක එකතු වෙලා උයන පිහන වැඩවලට සහභාගී වෙන එක. හතරවෙනි ටිප් එක තමයි ඔයාට පුළුවන් දරුවත් එක්ක ෆුඩ් ප්ලේ කරන්න. දැන් අපි හැම වෙලේම වගේ සෙල්ලම් කරන්නේ සෙල්ලම් බඩු වලින්නේ, ප්ලාස්ටික් හෝ වෙනත් මොකක් හරි සෙල්ලම් බඩු වලින්. හැබැයි ඇත්ත දේවල්, ඇත්ත එළවලු පළතුරු අරගෙන ඔයාට පුළුවන් නම් දරුවත් එක්ක සෙල්ලම් කරන්න. පුංචි ප්‍රමාණයක් ඇති, ලොකු ප්‍රමාණයක් නෙවෙයි. දරුවට ගැළපෙන විදිහට පුංචි ප්‍රමාණයක්. දැන් බණ්ඩක්ක කරලක් නම් ඔයා එකෙන් පොඩි භාගයක් අරගෙන ඔයාට පුළුවන් දරුවත් එක්ක එකතු වෙලා සීල් තියන්න. ඒ වගේම ඔයාට පුළුවන් මොකක් හරි අල පෙත්තක්, ඊට පස්සේ ඇපල් කෑල්ලක්, මේ වගේ පුංචි ඇත්ත එළවලු පළතුරු අරගෙන දරුවත් එක්ක ඒවා අල්ලන්න. ඊට පස්සේ දරුවට පුළුවන් ඒකේ softද roughද ඒකේ ටෙක්ස්චර් එක අඳුන ගන්න, ඒකේ සුවඳ අඳුන ගන්න. ඒ විදිහට දරුවත් එක්ක එකතු වෙලා ඔයාට පුළුවන් නම් ඇත්ත එළවලු පළතුරු වලින් සෙල්ලම් කරන්න. ඒකත් වඩාත් වැදගත් කෑම කවන්න පෙර සූදානමක් විදිහට.
ඊළඟ ටිප් එක තමයි ඔයාට පුළුවන් දරුවා කැමති කෑම වලින් පාටි එකක් හෝ එදා දවසේ මීල් ටයිම් එක හෝ ලන්ච් එක හෝ ඒ විදිහට පොඩ්ඩක් ප්‍රිපෙයාර් කරන්න දරුවා කැමති කෑම වලින්. දැන් උදාහරණයකට හිතන්න දරුවා කැමති පළතුරු වලට. එතකොට ඔයා එදා දවසේ ලන්ච් ටයිම් එක තෝරගෙන දරුවා කැමති විදියට දැන් දරුවා කැමති නම් පළතුරු කෑලි පොඩි කෑලි වලට කපලා කන්න ඒ විදිහට එයා කැමති විදිහට එයාගේ ප්ලේට් එක අනිත් අයටත් පළතුරු තියලා පවුලේ සමාජිකයෝ ඔක්කොම දරුවා කන්න කැමති විදිහට පළතුරු හදනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් පළතුරු වලින් හදන්න පුළුවන් තවත් කෑම තියෙන්නේ ජූස් වර්ග, ස්මූදීස්, ජෑම් එන්නේ වගේ දරුවා කැමති පළතුරු වලින් හදපු තවත් කෑම ටිකක් එකතු කරලා අලුත් වෙරයිටි එකක් දරුවට හඳුන්වා දෙන්න. ඊට පස්සේ හැම වෙලේම මතක තියාගන්න දරුවෙක්ට කොයිම වෙලාවකවත් කන්න කියලා බල කරන්න එපා. හැම වෙලේම හරිම සංසුන් විදියට ඔයා අලුත් කෑම දරුවට හඳුන්වා දෙන්න. හැබැයි යා කන්නේ නැත්නම් මේක කන්න මේක කෑවොත් මං ඔයාලට චොක්ලට් එකක් දෙනවා. අන්න ඒ වගේ දේවල් කියලා බලෙන් කවන්න හදන්න එපා. ඒ වගේම හැම වෙලේම දරුවට බඩගින්න සහ බඩ පිරීලා තියෙන්නේ කියන එකේ වෙනස හඳුන්වා දෙන්න. කෑම කන්න කලින් ඔයාට පුළුවන් දරුවගෙන් අහන්න බඩගිනි. බබාට බඩගිනි. ඊට පස්සේ කෑම කාලා ඉවරුණාට පස්සේ ඔයාට පුළුවන් බඩ පිරීලා. එන්න ඒ වගේ බඩගින්න සහ බඩ පිරීලා තියෙන්නේ කියන එකේ වෙනස දරුවට හඳුන්වා දෙන්න. අන්තිම ටිප් එක විදිහට මට කියන්න තියෙන්නේ දරුවගේ කෑම ගැනීමේ රටාව පිළිබඳව ඔබ තමයි හොඳටම දන්නේ. එතකොට දරුවට පොඩි වයසක නම් ඉන්නේ කිරි උරා බොන්න බෑයි නම් කිරි උරා බොන්න එකේ ප්‍රශ්න තියෙනවා නම් බෝතලයකින් කප් එකකින් වතුර බොන්න බැරි නම් කෑම කන හැම වෙලේම වගේ කැස්සෙනවා නම් ලොකු කෑලි කපපුවාම සොලිඩ් කෑම ඝන ද්‍රව්‍ය ඝන කෑම හපලා කන්න බැරි නම් හැම වෙලේම කෑම එක ඔයාට මෑෂ් කරලා පොඩි කරලා දෙන්න ඕනේ නම් ඔයා දරුවා අතින් අරගෙන කෑම කන්නේ නැත්නම් හැම වෙලේම දරුවට ඔයා කෑම කවන්න ඕනේ නම් ඔයා ප්‍රොෆෙෂනල් හෙල්ප් එකක් ගන්න එක ඉතාම වැදගත්. මොකද මේ කෑම කවනවයි කියන එකේ කෑම කන එකේ ප්‍රශ්න තියෙනවයි කියන එකෙන් දරුවගේ වර්ධනීය රටාවේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් හඳුනා ගන්න අපිට පුළුවන්. එහෙනම් තවත් කෑම ගැනීම සම්බන්ධ වීඩියෝ වලට ඔයා කැමති නම් ඔයාට දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න අපි ඉස්සරහට මේ වගේ වීඩියෝස්ුත් අරගෙන එන්නම්.